අධ්‍යාපන මේක මාත්‍යා පොඩි කාලේ ඉන්න ගියක් තිබෙන්නේ නැහැ. ඉස්කෝලේ යද්දී දාගන්න සපත්තු දෙකක් තිබ්බනේ. ඉස්කෝලේ ප්‍රින්සිපල් සර් ගහනවා නෝටිස් බෝඩ් එකේ උදාර සුදාර හැර ඉතිරි සියලු ළමයි සපත්තු දාගෙන ඉස්කෝලේට එන්න ඕන කියලා. එදා chance එකක් දුන්නා අපට සපත්තු දාන්න ඕනෙත් නැහැ කියලා. තාමත් මගේ සර් ඉන්නවා තාම මගෙත් එක්ක. පෙන්ෂන්. විජිලන්ස් සර්. ප්‍රින්සිපල් සර්. තාමත් මගෙත් එක්ක ඉන්නවා. මට ගොඩක් ආදරේ. ඒ කියන්නේ අපි බලන් දෙනවා. ඊට පස්සේ මහත්තයා මේ මට සාමාන්‍ය ඉස්කෝලේ හොඳට ඉගෙන ගන්න ඒ දවස්වල පුළුවන්. දක්ෂයි කියලා කියනවා. හරිද? ඊට පස්සේ මහත්තයා මේ O level පාස් වෙනවා. O level A level කරගන්න විදිහක් නැහැ. සල්ලි ප්‍රශ්න. අපි දෙන්නට එදා ඉඳන්ම අවශ්‍යතාවය තිබ්බේ ගෙදර මේ අපේ ආර්ථිකය හදාගන්න ඊට පස්සේ ගෙදර අම්මගෙන් තාත්තගෙන් යැපෙන්නේ නැතුව ජීවත් වෙන්න ක්‍රමයක් තමයි හදාගන්න ඕනේ. ඊට පස්සේ ඒ දවස්වල නම් හොඳම ලේසිම ක්‍රමය උනේ හමුදාවට යන එක. ඇත්තටම රට වෙනුවෙන් ඒකට ඉස්සෙල්ලම මේ අපි වෙනුවෙන් හමුදාවට ගිහිල්ලා රට වෙනුවෙන් වැඩ කරා. ඒක ඇත්ත කතාව. වයස කීයද? ඒතර අවුරුදු 18යි. චූටිට කඩයක් පටන් ගත්තා. රුපියල් 75000ක් තමයි යොමු කරේ. ක්‍රීම් කැකට් බිස්කට් පෙට්ටිය 9ක් තිබුණා. අපි ගත්තේ කෑලි 3ක්. කෑලි 3ක් අරගෙන තමයි කඩේ පටන් ගත්තේ. ඒකෙමුත් අපි අඩු මිල එදා ඉඳන්ම මිනිස්සුන්ට සාහනයක් තමයි කරේ. දෙන්න පුළුවන් ක්‍රීම් කැකට් බිස්කට් 3ක් ගත්ත එකමුත් අපි මිල අඩු කරා. රුපියල් 20ක් මිල කපලා තමයි දුන්නේ. පළවෙනි දවසේ නම්. එහෙන් මිල අඩු කරලා බිස්නස් එක චුට්ට වැඩි දියුණු කරගෙන මම ගත්තා. අතේ සල්ලි තිබුණේ නැහැ. පොලියට සල්ලි අරගෙන පොඩි ලොරියක් ගත්තා. නේ? ඔව්. පොලියට සල්ලි අරගෙන ලොරියක් අරගෙන මහත්තයා මං කොළඹ කොස් පැටෙව්වා. කොස් පොලොස්. නේ? ඔව්. ඒ කියන්නේ උදේ පටන් ගත්තම රාත්‍රී 12 1 වෙනකන් කොස් කඩනවා. ගඩන්නෙත් අපි, ගහේ නගින්නෙත් අපි. එහෙම කරලා කොස් කඩලා කොළඹ අරන් ගියා කොස්. කොස් අරන් ගිහලා කොළඹ පිටකොටුවේ මොකද අපි කියන්නේ? කැලෑමාකට. පිටකොටුවේ කැලෑමාකට එක. පිටකොටුවේ කැලෑමාකට කොස් කැපුවා අපි දෙන්න. මමයි අයියා මගේ යාළුවා සනත් තාමත් මාත් එක්ක ඉන්නේ. සනයි අපි තුන් දෙනා පිටකොටුවේ කොස් කැපුවා. කොහමද මාස 3-4ක් කපද්දී මං අසනීප වුණා. මහන්සි ගොඩක්. කියන්නේ දවස් 3ක් විතර එක දිගට කොස් කඩලා කොස් ඇදලා ලොරිය පාටවන් ගිහිල්ලා අප කොළඹ බාලා කොළඹින් ඊට පස්සේ අපි මේ බිස්නස් අපේ හැල් වෙනවා ගොඩක්. අපව ගණන් ගන්න අපේ බඩු ගන්න නැහැ. කුණු කොල්ලට බඩු ගන්න try කරනවා. ඊට පස්සේ දැන් එහෙම දීලා පාඩුනේ. පාඩු නිසා අපි දෙන්නම් පටන් ගත්තා. අපි තුන් දෙනා කපමු කොස් කියලා කොස් කැපුවා. කොස් කපලා විකුණුවා. ඊට පස්සේ මේ බිස්නස් එකත් එච්චර සාර්ථකුන්නේ නැහැ. අසාර්ථකත්වය තමයි ගොඩක් තිබුණේ. හැබැයි එක දෙයක් අපි හිතාගත්තා කොහොම හරි මේකෙන් ගොඩ යනවම තමයි කියලා. අපිත් ගොඩ යනවා මිනිස්සුන්ට සේවයක් කරනවම තමයි කියලා. මගේ යාළුවෙක් කියන උදාර ඔය බිස්නස් එක නතර කරන්න. ඕක දැන් උඹ කවදා හරි අසනීප වුණොත් වයිෆ්ටවත් කාටවත් කරගෙන යන්න බෑනේ. ඒ නිසා හැමෝටම කරන්න පුළුවන් බිස්නස් එකකට බහිමු. කියලා මගේ යාළුවෙක් තමයි අදහස දෙන්නේ මට තල්දන මං කඩයක් ආපහු පටන් ගන්නවා. පොඩි ගානකින් පටන් ගන්නනේ. චූටි ගානකින් පොඩි කඩ කාමරයක් අරගෙන. ඒකෙන් මුත් මම පටන් ගත්ත දවසේ ඉඳන්ම චූටි ලාභයක් තියාගෙන තමයි බඩු විකුණුවේ. පොඩි ලාභයක් මට ලාභ ඕනේ නැහැ ලොකුවට. එදා ඉඳන්ම හිතුවේ සාමාන්‍ය ලොකු තැන් වලට අපිට යන්න ඕනේ නැහැ. පොඩි දෙයක් කරලා ජීවිතයක් වෙන්න සල්ලි තිබ්බනම් ඇති. ඊට ලොකුවට හීන මැව්වේ නැහැ. මේ අපේ කඩේ වැඩ කරන ඕන කෙනෙකුගෙන් අහලා බලන්න. මේ ස්ටෝස් එකෙන් බඩු පල්ලහැට අරන් යන්න වුණොත් ලොරියෙන් බඩු ලෝඩ් එකක් ගෙනාවොත් අපි දෙන්න තමයි පටන් ගන්නෙ. බඩු බන්න සීනි මිටි උස්සන්න අපි. හරි. එහෙම කරලා අනවශ්‍ය මුදල් මේ වැය කිරීමක් කරන්න නැතුව මිනිස්සුන්ට දෙන්න පුළුවන් හැමදේම දෙනවා. අද වුණත් අද ගත්තොත් මගේ තමයි මිල අඩුම. ලංකාවේම අද මගේ මිල අඩුම. ඒ කියන්නේ සමහරු මෙහෙම දේවල් කරනවා. අයිටම් 10ක් මිල අඩු කරලා අනිත් අයිටම් වලින් අල්ලනවා. අල්ලලා බඩු විකුණනවා. මගේ එහෙම නැහැ. මේ කඩේ ගත්තොත් සියලුම දේවල් චූටිලා 100%ක වගේ ගාණක් තමයි මට තියාගන්නේ. අනිත් ඔක්කොම ටික දෙනවා කස්ටමර්ට. ඒකමයි කරන්නේ. ඒ තියාගන්න එක මොත් අයියට මටයි මාසෙකට 50000 දෙකක් පඩි අයින් කරනවා ලක්ෂයක්. ඒ ලක්ෂයෙන් තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් අනිත් ඔක්කොම පඩි ගෙවනවා. හරිද? සමහරු ඉන්න මගේ ළඟ මගේ කඩේට සුදුසු නෑ වැඩ කරන්න බෑ. හැබැයි ජොබ් එකක් නෑ. ජොබ් එකක් නැති නම් මම ජොබ් එකක් දෙනවා. ගොඩක් ඉන්න අපේ ගමේ කට්ටියමයි ඉන්න. ගමේ ඔක්කොම 27ක් ඉන්නවා. 27ක්. ලොකු මුදල මේ බිල්ඩින් එකට ගෙවන්න ඕනේ. ඒ කියන්නේ ඇත්තම කියනවා නම් මේ බිල්ඩින් එකට ගෙවලා හරිද? පඩි සේවක පඩි ගෙවලා ඔක්කොම ඉවරනොන අපි දෙන රුපියල් 50000 ඉතිරි වෙනවා. 50 ලක්ෂයක්. ওই ලක්ෂෙන් තමයි අපි දෙන්න අම්මා තාත්තා බලාගෙන. අම්මා තාත්තා මම හමුදාවට යන්නේ අවුරුදු 18න්. මට අවුරුදු 33යි. 18 ඉඳන් අද 33 වෙනකන් අපේ අම්මා තාත්තා කුලී වැඩනේ කරේ. අද වෙනකන් කිසිම වැඩකට මම යන්නේ නැහැ. අංක එක දෙමාපියෝ. දෙමාපියෝ හිටපු නිසා තමයි අපි මෙතන ඉන්නේ.
අපි මෙතන ඉන්න නිසා මගේ දෙමාපියෝ නිසා තමයි ගොඩක් මිනිස්සු මේ ලාභෙට බඩු ගන්නෙ. හරි. ඇත්තටම අපේ අම්මා හැමදාම කියපු කතාව තමයි මම තාමත් ගෙදර ගිහිල්ලා අම්මා ළඟ තමයි වාඩි වෙන්නේ. අම්මා තමයි මම රෑ කීයට ගෙදර ගියත් දොර අරින්නේ. හරිද? අම්මා බත් එක්ක ගෙනත් දෙන්නේ. වයිෆ් ආදරේ ගොඩක්. වයිෆ් ආදරේ කරත් වයිෆ්ට වඩා අම්මා ආදරේ. එයා මවුසෙනේ හතර ගහන ආයෙ වෙන කියන්න දෙයක් නැහැ නේ. ඉතින් ඒ ආදරයට අපේ අම්මටත් අපි දෙන්න සලකන්නේ එහෙමයි. මොකද මං හැමදාම ගෙදර ගියාම අම්මා කියන්නේ අම්මට මං කියන අද අම්මා මෙච්චර මං මේ සේල් කරලා තියෙනවා. කිව්වා අම්මා මට එක උපදේශයක් දෙනවා. පුතා උඹ හෙට බින්දුවටම වැටෙනවා. අම්මා දෙන උපදේශ මට. හෙට අනිවාර්යෙන් බින්දුවට වැටෙනවා. බින්දුවට වැටුණාට පස්සේ උඹ පිස්සෙක් වෙයිද කියලා අහනවා මගේ. එහෙම වෙනවනම් මං උඹ මගේ පුතෙක් නෙවෙයි. අනිවාර්යෙන් හෙට බින්දුවට වැටුණොත් බින්දුවේ ඉඳන් නැගිටින්න පුළුවන් නම් ඒක තමයි උඹේ දියුණුව. හැම තිස්සම ඔළුවේ තියාගන්න ඕන. අපි වැටුණට අපි හිතෙන් වැටෙන්නේ නැති වෙන්න ඕන. අපි වැටුණත් නැගිටින්න පුළුවන් දරුවෝ දෙන්න මට ඉන්න ඕන. කියන එක තමයි අම්මගේ අදහස. ඒක නිසා මම කවමදාකවත් මේ බිස්නස් එක මොන ප්‍රශ්නයක් ආවත් මම බය නැහැ. අපි දෙන අපේ එක ගෙදර. අපි දෙන්නට මහත්තයා අද වෙනකන් ගෙවල් දෙකක් නැහැ. කිසිම අයියා ළමයි දෙන්නයි මල්ලේ එක ළමයි. ඉතින් එක ගෙදරම තමයි අපි හැමදාම ඉන්නේ. එක ගෙදර ළඟ කාමර දෙක අපි දෙන්නට ඕන. ඒ කියන්නේ එක ගෙදර හිටියා ළඟම කාමර දෙකෙත් ඉන්න ඕන. හරි එහෙම තමයි අපි දෙන්න ඉන්නේ. එතකොට ඕකේ. එතකොට දැන් මේ බිස්නස් එක පටන් ගන්නකොට ලොකු ගාණක් ඉන්වෙස්ට් කරන්න වෙනවනේ. කොහොම ලොකු ගාණක් මේ ලොකු බිස්නස් එකක් මේක. ඔව්. කොහොමද මුදල් හොයාගන්නේ? මුදල් හොයාගන්නේ කොහොමද? අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔව් විවිධ කතා යනවනේ. ඔව්. මිනිස්සු එක එක කතා එක එක විදිහට කියනවා. ඔව්. හරිද? දැන් සාමාන්‍ය සරලව ගත්තොත් මහත්තයා කියයි නිදන් අරන් තියෙනවා. හොර සල්ලි අච්චු ගහලා තියෙනවා. නිදානයක් තියෙනවා මට. නිදානයක් ගත්ත කියමුකෝ. නිදානයක් ගත්තේ නැහැ. නිදානයක් හම්බ කරා. නිදානය තමයි ආදරණීය දෙමාපියෝ දෙන්නයි, ආදරණීය බිරින්දෑවරු දෙන්නයි, ආදරණීය සහෝදරයයි. ඒක තමයි නිදානය. ඒ නිදානේ හැම එක්කෙනාම තියෙනවා මහත්තයා. ඒක මැනේජ් කරගන්න දන්නේ නැතුව තමන්ගේ කියලා තමන්ට පුද්ගලික ආශාවල් පුද්ගලිකත්වය ගැන විතරක් හිතලා කරන මිනිසුන්ට නිදන් නැහැ මහත්තයා. නිදන් තියනවා නිදානේ තියෙන්නේ අපි එකතු වෙලා වැඩ කරන තරම තමයි. ඒක නිදානේ. බැඳීම. මේකට වෙන කිසිම දෙයක් යොමු මේ යෙදුවේ නැහැ. අපේ කැපකිරීම. මේ කැපකිරීමට සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන්නේ තනි පුද්ගලික කැපකිරීමක් විතරනේ. අපිට එක හා සමානවම වැඩ කරන්න පුළුවන් 6 දෙනෙක් 6 දෙනෙක් ඉන්නවා. අපි දෙන්න බිරින්දෑවරු දෙන්න දෙමාපියෝ දෙන්න 6 දෙනා. පඩි නැහැ, ටයිම් නැහැ, මොනවත් නැහැ. මේ 6 දෙනා වැඩ කරන්නේ එක්කෙනාට එක්කෙනා පස්සට යන්නේ හැමෝම. අම්මට තාත්තට අපි දෙන්න තරම් වැඩ කරන්න බෑනේ. බැරුණාට ඒ දෙන්න උපදෙස් ටික. ඒක තමයි ලොකු නිදාන. අම්මගේ තාත්තගේ අපේ අම්මගේ විශේෂය. අපේ අම්මා ඉස්කෝලේ 3 මාසෙට ගිහිල්ලා දෙන්නේ. අම්මගේ නම කියන්නේ? සුදුම ඩීඑම් සුදුමනිකා. අකුරුත් බෑ. අවුරුදු 57යි. 57යි. අකුරුත් බෑ. ලියන්න බෑ අපේ අම්මට. ඒනවනේ මේ ලෝකේ ඉන්න දක්ෂම කාන්තාව ගත්තොත් අපේ අම්මා. අපේ අම්මා තරම් බුද්ධිමත් කවුරුත් නැහැ. මේකේ තව ඉන්න පුළුවන් හොඳට ඉගෙන ගත්ත කැම්පස් ගිහපු කට්ටිය ඉන්න පුළුවන්. නමුත් අපේ අම්මා තරම් බුද්ධිමත් නැහැ. අපේ අම්මා තමයි ජීවිතේ වෙන්නත් බෑ. ජීවිතේ අපේ අම්මා දෙන එච්චරම අපි දෙන්න සාර්ථක වෙන්න එකම නෑ මේකේ. ඒ තරම්ම වැදගත් අපේ අම්මගේ කියන හැම වචනයකම තියෙන්නේ මේ ඕන ජීවිතයකට වැඩදායි වචනයක්. අපේ අම්මා අනවශ්‍ය වචනයක් කතා කරන්නේ. අනවශ්‍ය කෙනෙක් එක්ක ඕපදූපයක් කියන්නේ නැති මම අමුතු මේ ලෝකේ නෑ එහෙම කට්ටිය. ඒ වගේ දක්ෂයෝ නැහැ. ඉතින් තාම අම්මා කියලා ලියන්න බෑ අපේ අම්මට ඒකට. අම්මා කියලා ලියන්න බෑ. දැනුම අතින් පහළ බුද්ධිය අතින් ගොඩක් උඩ. ඒ කියන්නේ ඒකතෙක් නෙවෙයි අපේ අම්මා බුද්ධිමතෙක්. ඒ බුද්ධියත් එක තමයි අපි අද මෙතන ඉන්නේ. වෙන කිසිම මේක වෙන කිසිම රහසක් නැහැ. ඒ බුද්ධිය තමයි. මගේ මේ ඉන්න සේවක කියන්නේ මගේ සහෝදරයෝ. මගේ මේ කොල්ලෝ ටික මට වැඩ කරන්නේ නිකන් මේ රාජකාරියකට ඇවිල්ලා වැඩ කරන විදිහ නෙවෙයි. ඔක්කොම ටික වැඩ කරන්නේ. මේ ඉන්න කොල්ලෝ ටික සහෝදරයෝට කරන උදව්වක් වගේ. සහෝදරයෝට කරන උදව්වක් වගේ. ටයිම් නැහැ මේගොල්ලන්ට. මම මේ වෙලාවට වැඩ කරන්නේ මට මේ වෙලාවට යන්න ඕනේ. එහෙම දේවල් නැහැ. හරි. ඔක්කොම ටික කන්නේ අපේ ගෙදර ගිහිල්ලා. හරි. සමහරවිට අපේ තාමරලා මල්ලාගේ ඇඳුම් ටික හොදලා දෙන්නේ අපේ අම්මා. මගේ ගෝලෙන්ගේ. ඇඳුම් ටික හොදලා දෙනවා. ඉතින් ඒ කට්ටියත් එහෙම. ගෙදරට ගියේ ගමන් වෙන නම් බොස්ගේ ගෙදරට යන්නේ නැහැ නේ ගෝලයා. යවන්නේ නැහැ නේ අත්‍තරම නේ. මගේ කොල්ලෝ ටික කෙලීම යන්නේ මගේ කුස්සියට. ගිහලා බත් ටික කාලා එහෙම සතුටින් ඉන්නේ. හරිද නැත්නම් මගේ ගෝලයාට වෙනම කෑම එකයි. මට වෙනම කෑම එකයි ඉන්න බෑ.
හැම බඩුවක්ම වගේ මිල අඩුයි මෙතන. මිල අඩු නැති බඩුවක් නෑ මහත්තයා. හැම එකක්ම අඩුයි. සාමාන්‍ය මං කිව්වේ සාමාන්‍ය කඩේකට බඩු දානකොට 100%කට අඩුවෙන් දාන්නේ 100%ට අඩුවෙන් දාන්නේ කිරි පිටි වලට විතරයි. දැන් සාමාන්‍ය දන්නේ කෙනෙක් දන්නවා කිරි පිටි සාමාන්‍ය 100%ට වඩා අඩුවෙන් දායි කියලා. ඒ හැර හැම එකම 100%ට වඩා වැඩියෙන් තියෙනවනේ. ඒතර මහත්තයා අපි 100%ක් අතේ තියාගෙන ඉතිරි ගාන කස්ටමර්ට දෙනවා. ඉතිරි ගාන කස්ටමර්ට දුන්නාට පස්සේ අපිට ඉතිරි වෙන සමහරවිට 100ට 1යි 2යි වෙන්න පුළුවන්. ඒ 100ට 1යි 2යි ඇති මහත්තයා ජීවත් වෙන්න. මේ බිස්නස් එක දුවන්න ඇති. හොඳටම ඇති. මේක ඉතිරි කරලා ඊළඟ පරම්පරාවටත් ඉතිරි කරලා මිනිස්සු ප්ලෑන් කරන්නේ එහෙමනේ. මගේ ළමයි. ඊට පස්සේ මගේ ළමයිගේ ළමයි ගැන විතරයි හිතන්නේ. මේ මගේ ළමයි කියලා මේ බදුල්ලේ ඉන්න ළමයි ඔක්කොම ගැන හිතුවනම් ගොඩක් ලාභ ඕනේ නැහැ. අර තමන්ගේ ළමයිට ඉතිරි කරන ප්‍රමාණය වැඩි කරලා අනිත් ළමයිගේ දෙන්න තියෙන ඒවා නේ ඇදලා දෙන්නේ මේ. එහෙම කරන්නේ. මගේ ළමයා හා සමානයි මේ ලෝකෙ ඉන්න හැම දෙමාපියෙකුම ළමයි. අභියෝග කරනකොට මොකද ඒකනේ කියන්නේ? අභියෝගයක් නැහැ මහත්තයා. මේ ලංකාවේ අපේ බිස්නස් එකට අභියෝගයක් නැහැ. මේ අභියෝගයක් කරනවා නම් කරන්න පුළුවන් මිල අඩුවට විකුණන එකනේ. ගොඩක් හොඳයිනේ මහත්තයා. හතුරු අපිට. මම කියන්නේ තව එක්කෙනෙක් මට වඩා අඩුවට විකුණන්න. එතකොට තමයි මගේ ජයග්‍රහණය. මං දිනනනේ එතකොට මහත්තයා. මේ ලංකාවේ මිනිස්සුන්ට මේ කොහොම අම්මට අභියෝගයක් වෙනවා කියන්නේ. මං දිනු වෙලා කියන්නේ අපි අපේ ටාගට් එකට ගිහිල්ලා අපි. ඒක ටාගට් එක. අපි මුලින් ඉඳන් බලාපොරොත්තු අපි බැලුවේ මහත්තයා අඩුවට බඩු විකුණන්න ඕන. අඩුවට මිනිස්සුන්ට කන්න දෙන්න ඕන කියන තැන හිටියේ. ඒ කියන්නේ මම අඩුවට විකුණනවා. මට වඩා කවුරු හරි අඩුවට විකුණනොත් මම නම කියලා යවන්නේ ඒ කඩේ යන්න පරිප්පු අඩුව යන්න එතනින් පරිප්පු ගන්න. මහත්තයා මගේ කස්ටමර්ලා අහන්නේ එහෙම අඩුවට තිබුණොත් මම අනිවාර්යයෙන්ම කියනවා. අර කඩේ අඩුව කියලා දෙන්න අමාරුයි. එහෙනම් අර මහත්තයාගෙන් ගන්න පරිප්පු එක. ලාභයි. කියලා කියන අපි දැන් සතුට මේක. මේ හැමෝම එතකොට මේ බදුල්ලම අඩුවට බඩු විකුණනවා. ඒකෙන්ද මහත්තයා මේක ලෝකෙට පෙන්වන්න පුළුවන් අපිට නේ. දැන් අපි දෙන්න දැන් ඔබතුමා අපි දෙන්න ගැන මෙච්චර කියනවනම් රටටම කියන්න පුළුවන් ලංකාවේම බඩු අඩුවට තියෙන බදුල්ලේ. තවත් තොරතුරු බොහොමයක් දැනගන්න ඌව නිවුස් ක්ලබ් සබ්ස්ක්‍රයිබ් කරන්න.